කොහොමද යාළුවනේ? ඔයාලා හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ ඉන්සයිඩ් මූවී YouTube channel එකට. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ හිතට මාරම සැහැල්ලුවක් දැනෙන ලස්සන ජපාන් ආදර කතාවක්. මේ චිත්‍රපටයේ නම තමයි Honey Lemon Soda. ආරාධනා කරනවා ඔයාලා හැමෝටම ස්ටෝරි එක අවසාන විනාඩිය දෙකම බලන්න එන්න කියලා. ඒ වගේම තමයි මේ වගේ ෆිල්ම් රිවිව් හැමදාම බලන්න ඕන නම් දැන් අපේ channel එක subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් on කරලා තියාගන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් අපි මූවි එකේ ස්ටෝරි එක පැත්තට යමු. ඉතින් කතාව පටන් ගද්දිම අපිට පෙන්වන්නේ උකා ඉෂිමොරි කියන ගොඩක් ලැජ්ජාශීලී ගැහැණු ළමයාව. මෙයා ඉස්කෝලේදී නිතරම වගේ අනිත් අයගේ එක කරදර වලට අහු වෙන කෙනෙක්. දවසක් ඉෂිමොරි ඉස්කෝලේ ඇල්ලලා ගෙදර යන ගමන් කල්පනා කරනවා ඊළඟට එයා මොන වගේ හයි ස්කූල් එකකටද යන්න කියලා. ඔන්න ඒ වෙලාවෙම රෙමි කියන මැරකෙල්ල ඇවිල්ලා ඉෂිමොරිව බිමට තල්ලු කරලා දානවා. ඒ මදියට එයා යන්න හිතන් ඉන්න සාමාන්‍ය ඉස්කෝලේටත් hina වෙනවා. එදා දවසම මේ කෙල්ලෝ සෙට් එක එකතු වෙලා ඉෂිමොරිගේ බඩු බාහිර ආදිය ඔක්කොම වගේ කුණු කූඩේට විසි කරනවා. මුළු මිඩල් ස්කූල් කාලෙම ඉෂිමොරි ජීවත් වුණේ මේ වගේ දරුණු වද හිංසා මැද. හැබැයි ඒවට විරුද්ධ වෙන්න තරම් ශක්තියක් එයාට තිබ්බේ නැහැ. ඉතින් කොහොම හරි ඔය විදිහට කාලය ගෙවිලා යද්දී ඔන්න ඊට පස්සේ ඉෂිමොරි හයි ස්කූල් එකට ඇතුළත් වෙනවා. එතනදී අපිට මුණ ගැහෙනවා කායි කියන හැන්සම් බෝයිව. මෙයා හැමතිස්සෙම වගේ අතේ ලෙමන් සෝඩා බෝතලයක් අරගෙන යන කෙනෙක්. කොල්ලගේ තියෙන ප්‍රසිද්ධකම හින්දාම ඉස්කෝලේ අනිත් කට්ටිය මෙයාත් එක්ක ගොඩක් කේන්තියෙන් තමයි ඉන්නේ. දවසක් බෝයි කෙනෙක් ඇවිල්ලා කායිට hina වෙන්න හදනකොටම කොල්ලා කරන්නේ තමන්ගේ අතේ තිබ්බ ලෙමන් සෝඩා එකෙන් එයාව නාවනවා. හැබැයි අවාසනාවකට වගේ කායි මේ වැඩේ කරනකොට ඒ ළඟින් ඇවිදගෙන ගියපු අපේ ඉෂිමොරිගේ ඇඟටත් ලෙමන් සෝඩා එක හැලෙනවා. මේකත් එක්ක එයා ගොඩක් ලැජ්ජාවට වගේම කනගාටුවට පත් වෙනවා. හැබැයි ප්‍රශ්නයක් ඇති කරගන්න අකමැති හින්දා ඉක්මනටම සොරි කියලා එතනින් දුවගෙන යනවා. මේ වෙලාවේ වැරද්දක් නොකරම එයා සොරි කියපු එක ගැන කායිට හිතා ගන්න බැරි වෙනවා. ඉතින් ඊළඟ දවසේ කායි දකිනවා අර රෙමි කියන කෙල්ල ඇතුළු පිරිස ඉෂිමොරිව දරුණු විදියට පොලි කරන ගමන් ඉන්නවා. ගර්ල් ගොඩක් අසරණ වෙලා ඉන්නවා දකපු කායි එයා ළඟට ගිහිල්ලා කියනවා Tamanට වද දෙන අයට විරුද්ධව කෙලින් හිට ගන්න ධෛර්යයක් හදා ගන්න කියලා. තනියම බැරි නම් අනිත් අයගෙන් උදව් ඉල්ල ගන්න කියලා කායි එයාව දිරිමත් කරනවා. හැබැයි ඉෂිමොරි මේ වෙලාවේ තමන්ගේ අත් දෙක තද කරගෙන නිශ්ශබ්දව ඉන්නවා මිසක් මුකුත්ම කියන්නේ නැහැ. එයා තමන්ව උපමා කරන්නේ ගලකට. ඒ කියන්නේ එයාට දැන් මේ වේදනාවල් දැනෙන්නේ නැහැ. එයා ගලක් වගේ නිස්කලංකයි කියලා තමයි හිතාගෙන ඉන්නේ. පහවදා ඉෂිමොරි ආයෙමත් අර රෙමි කියන කෙල්ලට කොරිඩෝ එකේදී අහු වෙනවා. රෙමි කියනවා එයාට කෑම එකක් අරගෙන එන්න කියලා. හැබැයි ඉෂිමොරි කිසිම සද්දයක් නැතුව ඉන්නවා. මේකෙන් මල පැනපු රෙමි ඉෂිමොරිව බිමට තල්ලු කරනවා. මේ කලබලයේ දැකමු අනේ ළමයි වගේම කායිත් දැන් මෙතනට දුවගෙන එනවා. මේ වෙලාවේ තමන් විඳින දුක දරා ගන්න බැරිම තන ඉෂිමොරි අඬ කායිගෙන් උදව් ඉල්ලනවා. ඊට පස්සේ කායි කරන්නේ කෙලින්ම රෙමිගේ කල්ලිය ඉස්සරහට ගිහිල්ලා දරුණු වෝනින් එකක් දෙනවා. එයා කියනවා ආයෙම ඉෂිමොරිට මේ වගේ දේවල් කරලා තිබ්බොත් එහෙම ඒ වෙලාවට බලාගමු කියලා. ඉතින් එදායින් පස්සේ තමයි ඉෂිමොරිට එයාගේ ස්කූල් ජීවිතේ බය නැතිව ගෙවන්න ශක්තිය හම්බ වෙන්නේ. ඒ විතරක් නෙමෙයි එයාට අයොමි සතුරු සහ තොමෝ වගේ හොඳ යාළුවොත් හම්බ වෙනවා. ඉතින් ඔය විදිහට සතියක වගේ කාලයක් ගෙවිලා යද්දී දවසක් ක්ලාස් එකේ ඉඳලා ළමයිගේ සීට් වෙනස් කරද්දී ඉෂිමොරිගේ සීට් එක වැටෙන්නේ කායිගේ සීට් එකට හරියටම එහා පැත්තේ. ඉෂිමොරි කියන්නේ ඉගෙන ගන්න මාරම දක්ෂ ගර්ල් කෙනෙක් කියලා දැනගත්තම කායි මුළු ක්ලාස් එකටම ඇහෙන්න කියනවා මෙයා එක්ක යාළු වෙන ඕනම කෙනෙක්ගේ එක්සෑම් මාක් ෂුවර් එකටම වැඩි වෙනවා කියලා. ඒක අහලා අනිත් ළමයිනොත් ඉෂිමොරි එක්ක යාළු වෙන්න ගන්නවා. මේකත් එක්ක ගර්ල්ට තනිකමක් දැනෙන්නේ නැහැ. ඉතින් දවසින් දවස කායි ඉෂිමොරිගේ ජීවිතයට ලොකුම හේවණල්ල වෙනවා. මේක දකින යාළුවෙක් වෙන තොමෝට සැක හිතෙනවා කායි ඉෂිමොරි ගැන අදහසකින් ඉන්නවද කියලා. තොමෝ ඔය ගැන ඇහුවත් කායි තමන්ගේ හිතේ තියෙන දේ කියන්නේ නැහැ. දවසක් හවස කායි එයාගේ යාළුවෝ සෙට් එකත් එක්ක කැෆේ එකකට එකතු වෙනවා ඉෂිමොරිත් එක්ක පාඩම් කරන්න. හැබැයි එයාලා වැඩේ පටන් ගන්න හදනකොටම එතනට කඩම් පාත් වෙනවා කායිගේ පරණ පෙම්වතිය වුණ සෙරීනා එයාගේ තවත් යාළුවෝ දෙන්නෙකුයි. පරණ ලව් එකක් වුණත් කායි සහ සෙරීනා හොඳ යාළුවෝ වගේම තමයි කතා කරන්නේ. හැබැයි මේ වෙලාවේ සෙරීනාගේ යාළුවෝ ඉෂිමොරිව පහත් කරලා කතා කරනවා. මෙයා වගේ කෙනෙක් එක්ක එකට ඉඳ ගන්න ඔයාලට තියෙන සුදුසුකම මොකක්ද කියලා කායිගෙන් එයාලා අහනවා. මේකට සෙරීනාට මල බනිනවා. එයා තමන්ගේම යාළුවාගේ ඇඟට වතුර පාරක් ගහලා ඒක නවත්තනවා. සෙරීනා ඉෂිමොරිගෙන් සමාවත් ඉල්ලලා එතනින් යනවා. ඉතින් පහවදා ඉස්කෝලේදී අර සෙරීනාගේ යාළුවෝ සෙට් එක සෙරීනාව වට කරලා ඊයේ කරපු වැඩේට සමාව ඉල්ලන්න කියලා කියනවා. හැබැයි තමන්ගේ අතේ වැරද්දක් නැති හින්දා සෙරීනා සමාව ඉල්ලන්න බෑ කියනවා. මේකට කේන්ති කියපු එක කෙල්ලෙක් සෙරීනාගේ කනට ගහන්න හදනකොටම ඉෂිමොරි තමයි මැදට පැනලා එක නවත්තන්නේ. ඒ වෙලාවෙම කායිත් එතනට ඇවිල්ලා සපෝට් එක දෙන හින්දා අර කෙල්ලෝ සෙට් එක හැරිලා යනවා.
මේ සිද්ධියෙන් ඉෂිමොරි තේරුම් ගන්නවා කායි සහ සෙරීනා අතර තාමත් ලොකු බැඳීමක් තියෙනවා කියලා. ඒ වගේම තමයි කායි තාමත් එයා ගැන හොයලා බලනවා කියලා. මේකෙන් ඉෂිමොරිගේ හිත රිදෙනවා. මොකද සෙරීනා කියන්නේ ගොඩක් ලස්සන ඒ වගේම කෙලින් වැඩ කරන කෙල්ලෙක්. එයා ඉස්සරහා තමන් ගොඩක් පහත් කෙනෙක් කියලා ඉෂිමොරි හිතන්න ගන්නවා. පස්සේ දවසක ඉෂිමොරි සෙරීනාත් එක්ක කතා කරනකොට තමයි දැනගන්නේ කායි සහ සෙරීනා මුලින්ම මුණ ගැහුණු හැටි. සෙරීනා කියනවා මිඩල් ස්කූල් කාලේදී එයාත් මේ වගේ බුලීන් වලට අහු වුණු කෙනෙක් කියලා. ඒ වෙලාවේ එයාව බේරගත්තේ කායිලු. එදා ඉඳන් හැම දෙයකටම කායි වෙඩිපෙන්ඩෙන්න එයා පුරුදු වුණාලු. හැබැයි තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හැමදාම තව කෙනෙක් මත යපන එක වැරදි කියලා හිතන නිසා තමයි සෙරීනා කායිගෙන් වෙන් වෙන්න තීරණය කළා තියෙන්නේ. සෙරීනා කියනවා කායි කියන්නේ තමන් ඉදිරියේ වෙන ඕනම අසාධාරණයකට කෙලින්ම මැදට පනින කෙනෙක් විතරයි කියලා. හැබැයි ඉෂිමොරිත් ඒක විශ්වාස කරන්නේ නැතුව කායිව මග අරින්න ගන්නවා. ඔය අතරේ ලස්සනම සිදුවීමක් වෙනවා ඉස්කෝලේ ෆෙස්ටිවල් එකක් තියෙන අස්සේ. කායි කෙලින්ම ඉෂිමොරිව හම්බ වෙලා අහනවා ඇයි දැන් මාව මග අරින්නේ කියලා. මේ වෙලාවේ ගර්ල් කතා කරන්නේ නැතුව ඉන්න හදනකොට කායියාගේ අත් දෙකෙන්ම අල්ලලා කියනවා ඔයා ඔයාටම ගලක් කියලා කියාගත්තට මගේ ඇස් දෙකට නම් ඔයා මාරෙම වටින මණිකක් කියලා. ඒ වචන ටික ඉෂිමොරිගේ හිතට කෙලින්ම වදිනවා. එයාට එයාගේ හැඟීම් පාලනය කරගන්න බැරි වෙනවා. කායි ආදරෙන් එයාව සනසද්දී ඒ මොහොතේ ඉෂිමොරියට තේරුම් යනවා තමන් කායිට කොයිතරම් ආදරය කරනවද කියලා. එයා කෙලින්ම සෙරීනා ළඟට ගිහිල්ලා කියනවා මම කායිට ආදරේ කියලා. හැබැයි සෙරීනා කේන්ති ගන්නේ නැතුව ඉෂිමොරි තමන්ගේ හිතේ තියෙන දේ කෙලින්ම කියපු එකට එයාට සුබ පතනවා. ඉතින් නිවාඩු කාලෙදී මේ යාළුවෝ සෙට් එකම බීච් එකකට යනවා විනෝද වෙන්න කියලා හිතාගෙන. හැමෝම ගොඩක් සතුටු වෙද්දී කායි සෙරීනා දෙන්න විතරක් පොඩ්ඩක් තනියම කතා කරන්න යනවා. සෙරීනා අහනවා ඔයා අතීතයේදී මට ඇත්තටම ආදරය කළාද කියලා. කායි කියනවා ඔව් මම ආදරය කරා. හැබැයි ඔයා යන්න තීරණය කරපු වෙලාවේ මට ඔයාව නවත්ත ගන්න බැරි වුණා කියලා. තමන්ට ඕන කරපු උත්තරේ ලැබුණ හින්දා සෙරීනා තේරුම් ගන්නවා දැන් කායි ගැන තියෙන ආදරේ හිතෙන් අයින් කරන්න කාලය හරි කියලා. එයා පරණ මතකයන් හැම දෙයක්ම අමතක කරන ගමන් අඬ තමයි එතනින් යන්නේ. මේ අතරේ ඉෂිමොරි දන්නේ නැහැ කායි මේ විදිහට ගොඩක් රහස් ජීවිතයක් ගත කරනවා කියලා. මොකද කායි රැයට ලෝකල් බාර් එකක බාර්ටෙන්ඩර් කෙනෙක් විදිහට තමයි වැඩ කරන්නේ. එයාට කියලා කවුරුත්ම නැති හින්දා ජීවත් වෙන්න සල්ලි හොයාගන්නේ මේ ජොබ් එකෙන්. හැබැයි මේ වැඩ කටයුතු අධික වෙන හින්දා දවසක් කායි හොඳටම අසනීප වෙනවා. පහුවදා එයා ඉස්කෝලේ ආවේ නැති හින්දා ඉෂිමොරි බය වෙනවා. එයා යාළුවෙක්ගෙන් කායිගේ ඇඩ්‍රස් එක හොයාගෙන බයිසිකලයෙන්ම එයාගේ ඇපාර්ට්මන්ට් එකට යනවා කායිට මොකක්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා බලන්න. බෙල්ලේ ගහපු ගාම කායි දොර අරිනවා. හැබැයි තද උණ හින්දාම එයා කෙලින්ම ඉෂිමොරිගේ ඇඟ උඩට ඇදගෙන වැටෙනවා කරන්තේ ඇදිලා. ඉෂිමොරි ඉක්මනටම එයාව ඇතුළට අරගෙන ගිහිල්ලා එයාට උපරමයෙන් සලකනවා. කෑම හදන ගමන් එයා කායිගේ දෙමව්පියෝ ගැන අහපුවාම කායි බොරුවක් කියනවා එයාලා වෙන රටක ඉන්නේ කියලා. එයා කායිගේ නම්බර් එකත් ඉල්ල ගන්නවා ආයෙම මෙහෙම ප්‍රශ්නයක් වුණොත් එහෙම උදව්වට එන්න. ඉතින් ටික දවසකින් සනීප වුණාට පස්සේ කායි ආයෙමත් ඉස්කෝලේට එනවා. මේ වෙලාවේ කෙල්ලෝ සෙට් එකක් නෝ ඇවිල්ලා මෙයාව වට කරගන්නවා. මේක දැකපු ඉෂිමොරියට ටිකක් කේන්ති ගිහිල්ලා වගේ කොල්ල ගැන අවිශ්වාසයක් එක්ක එතනින් මගහැරලා යනවා. මේ හැමදේම බලාගෙන හිටපු තෝමෝ කායිට කියනවා උඹේ තියෙන මේ ප්‍රසිද්ධකම හින්දාම උඹට ඒක වින කරලා ඉෂිමොරිවත් උඹෙන් ඈත් කරයි කියලා. ඒක ඇහුවම කායි ගොඩක් බය වෙනවා. එයා ඉක්මනටම ඉෂිමොරිගේ නෝට්බුක් එකේ ලස්සන ආදර පණිවිඩයක් තියලා තමන්ගේ හිතේ තියෙන දේ කියනවා. හැබැයි ඒ වුණත් තමන් කායි වගේ පොපියුලර් බෝයි කෙනෙක්ට ගැලපෙන්නේ නැහැ කියන බය ඉෂිමොරිගේ හිතේ තවමත් තියෙනවා. එයා මේ ගැන අයුමිසා සෙරීනාත් එක්ක කතා කරනකොට එයාලා කියනවා බය වෙන්නේ නැතුව කෙලින්ම ගිහිල්ලා කායිට ආදරය ප්‍රකාශ කරන්න කියලා. ඔයාටත් සතුටින් ඉන්න අයිතියක් තියනවා කියලා කියනවා. ඒ වචන වලින් ධෛර්යය ගත්ත ඉෂිමොරි කායි ළඟට දුවගෙන ගිහිල්ලා තමන්ගේ ආදරය ගැන කියනවා. කායි කිසිම කතාවක් නැතුව ගර්ල්ගේ තොල් වලට හාදුවක් දෙන ගමන් එයාලගේ ආදර කතාව පටන් ගන්නවා. ඉතින් මෙයාලා දෙන්න මේ විදියට හැමෝම ඉස්සරහා ගොඩක් ආදරෙන් ඉන්නකොට අනිත් ගෑන් ළමයිට මේක ලොකු ඊර්ෂ්‍යාවක්. මේ හින්දාම මෙයාලා දෙන්න ගැලපෙන්නේ නැහැ කියලා කතා පවා හදන්න ගන්නවා. හැබැයි කායි ඉෂිමොරි දෙන්න නම් පොඩ්ඩක්වත් ඒවා ගණන් ගන්නෙ නැහැ. එයාලා එකට පාඩම් කරන ගමන් ලස්සන තැන්වල ඇවිදින්න යන ගමන් තමන්ගේ ආදරය ගොඩක් ශක්තිමත් කරගන්නවා. ඉතින් ওই විදිහට කාලය යද්දී කායි ගැන තවතවත් විස්තර දැනගන්න ඕන හින්දා ඉෂිමොරි පොඩි ඩයරි එකක් හදනවා. ඒකේ ප්‍රශ්න ලියලා දවසට එක ගානේ කායිගෙන් අහන්නයි එයාගේ ප්ලෑන් එක. හැබැයි දවසක් ඒකේ තියෙන පවුල් පසුබිම ගැන ප්‍රශ්නෙත් එක්ක කායිගේ මූණ වෙනස් වෙනවා. එයා තමන්ගේ පවුලේ විස්තර කාටවත්ම කියන්න කැමති නැහැ. මේ ප්‍රශ්නේ හින්දා මෙයාලා දෙන්න අතරේ පොඩි ඈත් වීමක් වෙනවා. කායි එයාගේ යාළුවන්ගෙනුත් ඈත් වෙලා තනි වෙන්න බලනවා. ඉතින් කායිගේ මේ වෙනස දැකපු තෝමෝ ඉෂිමොරිව හම්බ වෙලා කියනවා කායි බාර් එකක බාර්ටෙන්ඩර් කෙනෙක් විදියට තමයි වැඩ කරන්න කියලා.
කායි ඇයි මේක තමන්ගෙන් හැංගුවේ කියලා බලන්න ඉෂිමොරී කෙලින්ම ඒ බාර් එකට යනවා. හැබැයි ඉෂිමොරීව එතන දැක්ක ගමන් කායිට මල පැනලා එයාව ඇදගෙන එළියට යනවා. ඉෂිමොරී අහනවා ඇයි මේක හැංගුවේ කියලා. බාර් එකක වැඩ කරන එක නරක දෙයක් නෙමෙයිනේ කියලා කියනවා. හැබැයි කායි හිතන්නේ ඒ වගේ අඳුරු පරිසරයක් ඉෂිමොරී වගේ අහිංසක ගර්ල් කෙනෙක්ට ගැලපෙන්නේ නැහැ කියලා. මේ වෙලාවේ ඉෂිමොරී කියනවා තමන්ගේ පාර්ට්නර් ඉන්න තැන දැනගන්න එක තමන්ට අයිතියක් කියලා. හැබැයි ඒකට කායි හිතන්නේ එයා තමන්ගේ පෞද්ගලික ජීවිතයට ඕනවට වඩා ඇඟිලි ගන්නවා කියලා. මෙයා කිසිම විස්තරයක් නොකිය එතනින් යනවා. ඉතින් නත්තල් කාලේ ටික ටික ලං වෙනකොට ඉෂිමොරී එයාගේ යාළුවොත් එක්ක හිටියත් කායි නැති අඩුව එයාට තදින්ම දැනෙනවා. අනිත් පැත්තෙන් බාර් එකේ වැඩ කරන කායිටත් ඉෂිමොරිත් එක්ක ගත කරපු ලස්සන මතකයක් මතක් වෙලා එයාගේ වටිනාකම තේරෙන්න ගන්නවා. මෙයා ඉක්මනටම බාර් එකෙන් අයින් වෙලා ඉෂිමොරීව හොයාගෙන නත්තල් පාටියට එනවා. හැබැයි එනකොට එයා එතනින් ගිහිල්ලා. කායි මේ වෙලාවේ තමන්ගේ යාළුවන්ගනොත් සමාව ඉල්ලනවා තමන්ගේ පෞද්ගලික විස්තර හැංගුවට. යාළුවෝ මෙයාට සමාව දීලා කියනවා ඉෂිමොරී මේ වෙද්දි ඉන්නේ යාළුවා දෙන්න මුලින්ම මුණ ගැහුන ප්ලේස් එකේ කියලා. කායි ඉක්මනටම යාළුවෙක්ගෙන් බයිසිකලයක් ඉල්ලගෙන ඒ තැනට පැදගෙන යනවා. අන්තිමේදී කායිට පුළුවන් වෙනවා ඉෂිමොරීව හොයාගන්න. එයා අර ප්‍රශ්න වැලක් තිබ්බ ඩයරි එක ඉෂිමොරීගේ අතට දෙනවා. හැම ප්‍රශ්නයකටම එයා මේ වෙද්දි උත්තර ලියලා. ඒක දෙනකොට කායිගේ ඇස්වල කඳුළු පිරලා තමයි තියෙන්නේ. එයා අමාරුවෙන් ධෛර්යය අරන් ඇත්තම කියනවා. කායිට අවුරුදු 3ක් වෙනකොට එයාගේ අම්මා නැති වෙලා. එයා මිඩල් ස්කූල් වල අන්තිම කාලේ ඉන්නකොට එයාගේ තාත්තත් එයාව දාලා ගිහින්. එදා ඉඳන් මෙයා ජීවත් වෙලා තියෙන්නේ තනියම. මාරම කටුක ජීවිතයක් තමයි ගත කරලා තියෙන්නේ. කායි කියනවා මේ ඇත්ත කිව්වොත් ඉෂිමොරී තමන්ව දාලා යයි කියලා බයට තමයි මේව හැංගුවේ කියලා. ඉතින් මේ වෙලාවේ කායිගේ ඇස් වලින් වැටෙන කඳුළු පිහදාන ගමන් ඉෂිමොරී කායිව බදාගෙන කියනවා මොන වගේ ප්‍රශ්නයක් ආවත් මම කවදාවත් ඔයාව දාලා යන්නේ නැහැ කියලා. දෙන්නම අඬන ගමන් ගොඩක් ආදරෙන් වැළඳ ගන්නවා. හැම අභියෝගයකටම මුහුණ දීලා මෙයාලා දෙන්නගේ ආදරය සතුටින් ජය ගන්නවත් එක්කම තමයි මේ ලස්සන ආදර කතාව ඉවර වෙන්නේ. ඉතින් යාළුවනේ ෆිල්ම් එක ගැන මොකද හිතන්නේ කියලා අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි තවත් මේ වගේම සුපිරිම ෆිල්ම් එකකින් ඉක්මනටම හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.